Facebook ads විතරක් රන් කරන ඔයාගේ බිස්නස් එකේ ඔයාගේ රෙවෙනියු එක ඩබල් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා දැනන් හිටියද? කතා කරමු අන්න ඒ දේ ගැන මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක හැටියට අපි අද කතා කරන්න යන්නේ Google Ads ගැන. Google Ads කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා Meta එකේ ගත්තොත් Meta ලගේ ඉන්වෙන්ටරි එකක් තියෙනවා. ඒ කියන්නේ Facebook ලට ඉන්වෙන්ටරි එකක් තියෙනවා. ඒගොල්ලෝගේ තියෙනවා Facebook, Instagram, WhatsApp, ඊට පස්සේ Messenger and ඒ වගේම ඒගොල්ලෝගේ audience networks තියෙනවා. Meta ලගේ ඉන්වෙන්ටරි එක වගේම Google ලටත් ඉන්වෙන්ටරි එකක් තියෙනවා. ඉතින් මේ හැම ඉන්වෙන්ටරි එකම අපිට Google එකෙන් පහසුකම ලබා දීලා තියෙනවා ads දාන්න. For an example ගත්තොත් ඔයාලට පුළුවන්. දැන් ඔයා හිතන්න example එකක් විදිහට ඔයා ආරම්භ කරනවා restaurant එකක්. ඔයාගේ restaurant එකේ ඔයාට ඕනේ කවුරු හරි ඇවිල්ලා Google එකේ search කරොත් restaurant near me කියලා ගැහුවොත් ඔයාගේ search result එක උඩට මෙන්න ඕන නම් ඔයා දන්නවා ඔයාට SEO කරන්න ගොඩක් කාලයක් යනවා. හැබැයි Google එකෙන් පහසුකම ලබා දීලා තියෙනවා. ඔයාට පුළුවන් මේ search ad එකක් run කරන්න. මේ search ad එකෙන් හැකියාව තියෙනවා ඔයාගේ business එක උඩටම ගන්න පොඩි ගාණක් ඒගොල්ලොන්ට වියදම් කරලා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි Google Ads කියලා කියන්නේ. ඉතින් search විතරක් නෙමෙයි ඒකේ අපිට ලබා දීලා තියෙන හැකියාව YouTube ads run කරන්නත් පුළුවන්. ඒ කියන්නේ video ads වගේ දේවලුත් run කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි එකින් එක බලමු ඒගොල්ලන්ගේ තියෙන ads වර්ග මොනවද කියලා.